2004 සුනාමි ව්‍යසනයෙන් පසුව ශ්‍රී ලංකාව අවස්ථා කිහිපයකදී ස්වභාවික අපදා කිහිපයකට මුහුණ දුන්නා. AFC රන්නයි වෙතින් අඩු පුලියට වැඩි මුදලක් 13.21 අමතන්න. ලෝක බැංකු වාර්තාවලට අනුව 2004 සුනාමියෙන් මෙරටට සිදු වූ ආර්ථික පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 1කට අධිකයි. 2016 වසරේදී ඇති වූ ආපදා තත්ත්වයෙන් මෙරට ආර්ථිකයට සිදු වූ පාඩුවද අතිමහත්. ලෝක බැංකුවේ ශ්‍රී ලංකා පශ්චාත් ආපදා අවශ්‍යතා තක්සේරුව 2016 වාර්තාවට අනුව එහිදී භෞතික වත්කම්වලට සිදු වූ හානිය සහ නිෂ්පාදන ප්‍රවාහයන්හි සිදු වූ පාඩුව රුපියල් බිලියන 105ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා. එම අගය 2015 දළදේශීය නිෂ්පාදිතයෙන් ප්‍රතිශතයක් ලෙස ගතහොත් 9.4කට සමාන අගයක්. ජාත්‍යන්තර සංවිධාන ඇතුළු බොහෝමයක් පිරිසකගෙන් මෙරටට ලැබුණු ආධාර මත මෙන්ම ශ්‍රී ලංකාවාසීන්ගේ නොපසුබට උත්සාහය හේතුවෙන් ආපදා මතින් නැවත වතාවක් ආර්ථිකමය වශයෙන් නැගිටින්න ජාතියක් විදිහට අපිට හැකි වුණා. කෙසේ වුවත් 2022 වසරේදී නැවත වතාවක් දරුණු ආර්ථික අර්බුදයකට ශ්‍රී ලංකාව මුහුණ පෑවේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සහ කොවිඩ් වසංගතය හේතුවෙන්. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ඇතිකරගත් එකගතා හේතුවෙන් එයින් ලැබුණු සහයත් සමග නැවත වතාවත් ශ්‍රී ලංකාව නිවැරදි මාර්ගයට යොමු කරන්න හැකියාව ලැබුණා. ආර්ථිකමය වශයෙන් ස්ථාවර වෙමින් ජාත්‍යන්තර කීර්තියක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින අවස්ථාවක අවාසනාවන්ත ලෙස දිටුවා සොලිකුණාටුව මෙරටට දරුණු බලපෑම් එල්ල කරමින් සිටිනවා. මින් ආර්ථිකයට සිදුව ඇති හානිය ලෙස ඇස්තමේන්තුගත කර ඇත්තේ ඇමරිකානු ඩොලර් බිලියන 6.7 අතර ප්‍රමාණයක්. එය මෙරට විදෙස් සංචිත ප්‍රමාණය වන ඇමරිකානු ඩොලර් බිලියන 6.03.3ක ප්‍රමාණයට වඩා වැඩි හානියක්. මෙවැනි හානියක් හමුවේ මෙරට ආර්ථිකයට එයට ශක්තිමත්ව මුහුණ දීමට හැකිවේවිද? අද දෙරණ ඒ සම්බන්ධයෙන් ශේෂ්ත්‍රයේ විශේෂඥයින්ගෙන් විමසා සිටියා. අපි ළඟදී දුටුව තිත්වා පුනාටෝ වගේ සිද්ධීන් අපි මූල්‍ය ශාස්ත්‍රයේ හඳුන්වන්නේ බ්ලැක් ස්වාන් ඉවෙන්ට්ස් කියලා. IMF ප්‍රෝග්‍රෑම් එකක් තුළ නිවැරදි මූල්‍ය විනයක් අනුව කටයුතු කරපු හින්දා වෙන එක අවස්ථාවකට වඩා උදාහරණයක් වශයෙන් 2004 තිබිච්ච සුනාමියත් 2016 වර්ෂයේ තිබිච්ච ගංවතුර වලටත් වඩා අපිට සාර්ථකව මුහුණ දීමට හැකියාවක් තියෙනවා. අපිට අපි කියනවා මූල්‍ය ප්‍රතිපත්තියේ ඒ වගේම එක්ස්ටර්නල් ෆ්‍රන්ට් එකේ සංචිත තියෙන හින්දා මේ වෙච්ච අලාභහානියට අපිට සාර්ථකව මුහුණ දෙන්න අපිට තියෙනවා සංචිත. මේ තත්ත්වය තුළ මෙරට ශේෂ්ත්‍රවලට සිදුවන බලපෑම කුමක්ද? ඒත් එක්කම අපි ගත්තොත් එහෙම සෙක්ටර්ස් එෆෙක්ට් වෙන සෙක්ටර්ස් අපි දන්නවා ප්ලාන්ටේෂන් විශේෂයෙන්ම මධ්‍යම කඳුකරේ තියෙන ටී ප්ලාන්ටේෂන්ස් වලට අහිතකර ලෙස බලපාන්න පුළුවන්. ඒකට අපිට ඒ ශේෂ්ත්‍රවල පසුබෑමක් ලක් වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි කියනවා ජෙනරල් ඉන්ෂුරන්ස් එහෙම නැත්නම් සාමාන්‍ය ඉන්ෂුරන්ස් මෝටර් සහ ෆයර් ඉන්ෂුරන්ස් ඒ සෙග්මන්ට්ස් වලින් ඉන්ෂුරන්ස් කම්පනීස් වලට පසුබෑමකට ලක් වෙන්න පුළුවන්. මේ තියෙන තත්ත්වයක් මත යම් දුරකට කන්සියුමර් කම්පනීස් වලට ඉම්පැක්ට් එකක් වෙන්න පුළුවනි. එතකොට ආර්ථිකයේ මේ තියෙන පසුබෑමත් එක්කම අපිට තියෙනවා සමහර ක්ෂේත්‍ර ඊටාත්ම හොඳ ප්‍රවණතාවයක් දක්වන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ගත් පාරවල් පද්ධතිය, පාලා මේ වගේම රේල් පාරවල්, විදුලි රැහැන් පද්ධතිය, ඒත් එක්කම ජල ප්‍රවාහන පද්ධතීන් යලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉදිකිරීම් අංශය අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ඊටාත්ම විශාල වර්ධනයක් දක්නට ලැබෙයි කියලා.